දැන් මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුනෙන් අපි ආරම්භ කරමු. දේශපාලකතුමා කියනවා රනිල් මහත්තයා සිංගප්පූරු ගිහිල්ලා කියලා. සරදම් මහනවා එනකොට පිළිගන්න ගෝලියෝ කටවුට් ගහයිද කියලා. පෞගිය දවස්වල ගහපු කටවුට් වගේක් මතක් වෙලා වෙන්නට ඇති. ඊළඟට දැන් රනිල් මහත්තයා මේ දවස්වල කාටද බැල්ම හෙලන්නේ? මෙන්න බැල්ම හෙලන්නේ කාටද බලන්න. දිවයිනේ උදේ විමලසිරිගේ කාටුනේයි. ගාක් යට තොප්පියක් දාගෙන කන්නාඩි දෙකකුත් දාගෙන USA බැනියමකුත් ගහලා කොට කලසමකින් සරසලා ඉන්නවා. ඒත් හෙන්ඩු ආතේ රනිල් වික්‍රමසිංහ මහතා බැල්ම හෙලන්නේ කාටද? බලන්න අර සුන්දර යුවතිය දෙස. GSP+ රසගයට ගන්න අගමැතිතුමාට පුළුවන් වේද කියලා බලාගෙන ඉමු. දිනමිනේ චන්දිගේ අස්කොන් මෙන්න. හිඟන්නන්ට පස්වෙනි දාසෙට දුම්රිය තහනම්. මෙන්න රාජ්‍ය සේවකයෙක් ඇවිල්ලා ඒ කතා පුවත අහලා ප්‍රශ්නාර්ථයකින් ඉන්නේ මේ රාජ්‍ය සේවකයා. රාජ්‍ය සේවකයා අපි මොකද කරන්නේ? පස්වෙනි දේ ඉඳලා කෝච්චිය යන්න බැරි වෙයි නේද කියලා ඔහුත් කල්පනා කරනවා. හිඟන්නන්ට පස්වෙනි දාසෙට දුම්රිය තහනම්. ඊළඟට දිනමිනේ බාහුගේ අංජනම මෙන්න. කෝටි 12මාරක් අල්ලස්ගත් රේගු නිලධාරීන් දෙදෙනා මාට්ටු පුවතක්. බාහුගේ කල්පනාව බලන්නකෝ. බාහුව අහන්නේ බිරින්දෑවරුන් කොච්චර හීන මාලිගා හදන්ට ඇද්ද කියලායි. ඒ කවුද දන්නේ බිරින්දෑවරුන් නොව දන්නවද කියලා නේද? ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල. පත්තරේ බලලා රාජදාසගේ නෝන රාජදාසට කියනවා ස්විස් බැංකුවල තමන් සතු ගිනුම් නැහැ කියලා නාමල් පුතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. ඊට පස්සේ රාජදාස කියනවා ඒකනේ හාමිනේ අනික් අයත් එහෙම පැහැදිලිව ප්‍රකාශ කරනවා නම් ආණ්ඩුවට පරීක්ෂණ පවත්වන්නයි නඩු අහන්නයි තවත් ලස්ස ගාණක් නාස්ති කරන්න වෙන්නේ නැහෙනේ කියලා. නාමල් පුතාගේ පැහැදිලි ප්‍රකාශය ගැනයි රාජදාසගේ වයිෆ් කියන්නේ. මේ දිනමිනේ ප්‍රීති කන්නංගරගේ කාටුනිය. මහින්ද මහත්තයා ඉන්නවා බැනියමකුත් ගාගෙන ප්‍රීතිට කියනවා ජනපති මෛත්‍රී ජිනීවා සමුළුව සිංහලෙන් නමතද්දී මට විශාල ආඩම්බරයක් දැනුණා කියලා. එතකොට ප්‍රීතිය අහනවා දුකකුත් දැනෙන්නේ නැති නේද කියලා. මහින්ද මහත්තයාගේ පණිවිඩය මෛත්‍රීපාල මහත්තයාට කියන්නේ කවුද? මෙන්න කියන කෙනා ලංකාදීපේ දාසහ පොලානගේ ස්වාරිස්. පණිවිඩය ගිහිල්ලා ස්වාරිස් කියනවා මෛත්‍රීපාල මහත්තයාට සර් ජිනීවා සමුළුව සිංහලෙන් නමතද්දී මහින්ද මහත්තයාට විශාල ආඩම්බරයක් දැනුණලු. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූණට ඒකෙන් හිනාවක් එන්නේ නැහැ. මූණ වෙනස් කරගෙන කියනවා එක නරියෙක් ඔය වගේ කතාවක් කපුටෙකුටත් කිව්වලු. එහෙමයි කියන්නේ. ඊළඟට අපි තෝරා ගන්නවා තවත් කාටුන් එකක්. මේ තියෙන්නේ ලංකාදීපේ තිස්සේ භාවිස්සගේ හිනාවැස්ස. SB ඇමතුමා කියනවා මෙහෙම කතාවක්. ජිනීවා ප්‍රශ්නේදී මහින්ද හැසුරුනේ සදාම් ගඩාෆි වගේ කියලා. තිස් අංකල එතනට අවිල්ලා අහනවා ටියුබ් ලයිට් සිස්ටම් නේ දැන් තමයි තේරෙන්නේ. පුදුම ටියුබ් ලයිට් එකක්ලු ඒ කාලේ තේරලා නැහැ දැන්ලු තේරුනේ. හුලං යෑමක් ගැන ලංකාදීපේ දාසගේ කාටුනේ මේ. මේ බලන්න මහින්ද මහත්තයා ඉන්නේ හැමතැනම හිල් වෙලා ඒ පැච් වලින් හුලං යනවා. ඒ හුලං යන තැන් වලින් සද්ද ඇහෙනවා ගාලා. ඒ තැන් ටික වහගන්න දිගට හරහට අලවනවා මාධ්‍ය නිවේදන. හුලං යන්තන් වහගන්න මාධ්‍ය නිවේදන කියලායි දාස කියන්නේ. දෙවෙනියේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. මහත්තයා කියනවා ආමනේට මහින්ද මහත්තයාගේ අත්වල මොනවත් නැහැලු මෙයා. නෝනා කියනවා අපේ වාගේ තමයි. අපේ අත්වලත් තත පහක් නැහැනේ දැන්. නෝනා කියන්නේ එහෙමයි. අත්වල මුකුත් නැහැලු. අර මේ කොටකෙතන ඝාතනයේ සැකකරු තාම අල්ලන්න පොලිසියට බැරි වෙලානේ. කොටකෙතන ඔබට මතකනේ රත්නපුරේ. එතකොට ඒකට හොඳම පිළියම කුමක්ද? මෙන්න හොඳම පිළියම යෝජනා කරන අවසාන කාටුනේ තලන්ගේ එතුමා. සිරා ඇවිල්ලා කියනවා එතුමාට කොටකෙතන ඝාතනයේ සැකකරු තාම අල්ලලා නැතලු. මෙන්න එතුමාගෙන් පිළියම. අයියෝ කොටදෙනියාවේ පොලිසිය කට්ටිය හෙට ට්‍රාන්ස්ෆර් කරලා ඇරියානම් මෙලහට 50ක් 60ක් උදලගෙන ඇවිල්ලා කියලා. අන්න සැකකරු හොයාගන්න ක්‍රමය. අපි සමුගන්න